හරි ලක්ෂණ පළාතක් නේද? උණු කකුල පෙරට තියපා. ඕම් රාම් සිගුරාම්. හරි. දකුණු කකුල නමෝ විත්තියෙන් බිමට තියලා සුමිත් මල්ලි බහින්න බිමට. සුමිත් මල්ලි කෝ. සුමිතා ගියා. අර කියන්නේ මේ විශ්ව ශක්තියෙන් වැඩක් ගන්න දෙන්නේ නැහැ නේ මේ මිනිස්සු. මම මොන කකුල තියලා බහින්න ඕන. ඔව් නම ගුලත් තියලා බහැපන් උඹ නෙවෙයිනේ මිනිහා. සුමිතා නේද? නිසංසලා සත්තේ අම්මේ ලගොන්නේ නැහැ. අපි ආව ඔන්න නිසංසලා නංගිව පල්ල යන්න කියලා. කොල්ලෝ ඔය පුට්ටියක් කරවරින්කෝ. ඉතින් ලොකුන්නේ මම තමයි එහි ග්‍රාම සේවක. ඕ එහි ඉති වසමකටම එක ග්‍රාමයේ සේකයි නින්නේ ඈ ඔව් ඊටිගේ වැස්සද මේ පැත්තට වැසනන් ඉතින් පේන්නේ නැතුව අය පේන්නේ නැතුව ගස් කොළුනුත් එක කනාටු ගහලා තියෙනවා. මේ නිසංසලා දැරවි දවසකට දෙකකට ගෙදර ඇවිල්ලා යන්න ආවුල් නේද? දවසකට දෙකකට නෙමෙයි ඒකි තීන්දුවටම ගෙදර ආවේ. දැන් මෙහෙමයි වහෙන් වරෝ නැතුව අපි කෙලින්ම කතාවට වහිමු චමින්ද ලොකුන්නේ නිසංසලා නංගිසා ඔබ දෙපළටයි මා මෙයා කරෙන් කරුණු සඳහන් කරන්නේ සුධර්මත් එක්ක අපේ සුමිත් අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා කටකතාවක් පැතිරලා තියෙනවා සහ සුධර්මගේ තුන්වෙනි ළමයාට අපේ සුමිත්ගේ මුහුණුවර තියෙනවා කියලා කටකතාවක් යනවා නංගී මම එතකොට මම මේකට විරුද්ධ වෙන්නේ නැහැ නේ ඒකට තරහ යනවා ඕන ගෑණියෙකුට ඒතර තරහ යනවා හැබැයි අපිට සමාව දෙන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා සුමිතට. ඒ මොකද්ද? සුධර්මගේ අනිත් ළමයි දෙන්නට මුගේ මුහුණුවර නැහනේ. නැද්ද මං කියන්නේ? මුගේ මුහුණුවරනේ. ඇයි නවත්තපන් බං. සන්තලා තාවලා ඔය මගුල කොට නෙවෙයි බං. සන්තලා ඔය මගුලක් ගැන දන්නෙත් නෑ. ඔබ මේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා බං. මං හිතුවේ ඒක මාට්ටිලා කියේ. නිසංසලා නංගි. දැන් මේකයි කාරණාව. නිසංසලා නංගි සුමිත් මල්ලි මෙහෙම දෙපැත්තට වෙලා ඉන්න ගියොත් ග්‍රාමසේක වශයෙන් මට සිද්ධ වෙනවා කපන්න. සමෘද්ධිය කපන්න සිද්ධ වෙනවා. හරිද? අස්වැසුම කපන්න සිද්ධ වෙනවා. ඊගාවට ඔය හම්බෙන දීමන ආධාර කපන්න වෙනවා. ගේ ඉස්සර කොස් ගහ කපන්න. කොස් ගහ මොන මගුලකටද කපන්නේ? මෙයා බෙල්ල වල දාගෙන මැරෙන්න හදනනේ එල්ලිලා. දැන් ග්‍රාමසේවක මහත්තයෝ නිසංසලා දුව අපිත් එක්ක යන්න ආවොත් ඔය මුකුත් කැපෙන්නේ නෑ නේද? ඔව්. නිසංසලා නංගි આવොත් ඔය කිසිම දෙයක් කැපෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බැරිලා නිසංසලා නංගි නාවොත් අපිට සුධර්මව හරි ගෙදර එක්කයි යන්න වෙනවා. නැත්නම් ඒ පෙතිලාප කැපෙනවනේ. දැන් මෙහෙමයි මාමා. මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෙකු විදිහට මම මේ සුමිත් මල්ලිගේ ප්‍රශ්නේදී මට තේරුණ එක දෙයක් තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ කර්මානුරූපීව. මේ විශ්ව ශක්තියේ ප්‍රධාන බල කේන්ද්‍රය මොකද්ද? මේ ස්වභාව ධර්මය. මේ ගස් කොළන් වලට පණ තියෙනවා. දැන් බලන්න නිසංසලා නංගියා මේ ස්වභාව ධර්මයේ අපිත් නෙක්තරා විදිහකට ගස් තමයි. මේ කෙස් කියලා මොනවාද තියෙන්නේ මාමා? මේ ශාකයේ පත්‍ර. මේ අත් කියලා මොනවාද තියෙන්නේ? මේ ශාකයේ අතු. මේ බලන්න අපිට දීලා තියෙනවා කෂේරුකාව කියලා මේ ශාකයේ අරටුව. ඒ වගේම ලැබිලා තියෙනවා අපිට මුදු මූල පද්ධතියක්. මේවට කියන්නේ කකුල් කියලා. එහෙම බලාගෙන යනකොට මේ ස්වභාව ධර්මයේ අපිත් ගස් තමයි. ඇත්ත. අපිත් ගස් වගේ තමයි. වෙන එහෙමත් තියෙනවනේ. මාව විකටයකින් වගේ පේනවද? නෑ කොළ හැලිච්ච වැට මාර්ගයක් වගේ පේන්නේ මේ